Hi guys, welcome back to another YouTube vlog. එන්න අපි යමු අද University of Sri Jayawardhanapura Faculty of Allied Health Science එකේ බස් ට්‍රිප් එක. ඉතින් අපි පාන්දර 1 වගේ වෙද්දී යුනිවර්සිටි එකට ආවා. ඒ ඇවිල්ලා අපේ අයියලා අක්කලාගේ ඇඩ්වයිස් උත් අරගෙන පාන්දර 3:00 වගේ වෙද්දී මේ අගනුවරින් හන්තානට යන ලස්සන ගමන අපි පටන් ගත්තා. ඉස්සරහට ඉතින් පේරි යුනිවර්සිටි එකට යනකම්ම ලස්සන වටපිටාවත් එක්ක අපේ කට්ටියගේ ලස්සන ඩාන්ස් එකත් ඔයාලට බලන්න පුළුවන්. මීතුම් දුමාරයේ සීත හැන්දේ යමේ සිහින හැන්ද දැන් එහෙනම් බලමු අපේ ආගේ ඩාන්ස් ටික. හැබැයි ඔයාලා පිළිගනින්ද කියන්න දන්නේ නැහැ. මෙයාලා මේ එනර්ජි එකෙන්ම ආපහු අන්තාරේ නැගලා එද්දිත් රෑ ඩාන්ස් කළානේ. මෙයාලා ඉතින් අපේ කැම්පස් එකේ ඉවෙන්ට් වල වුණත් ඩාන්ස් කරන හොඳ ඩාන්සර්ස්ලා ටික. තව ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕන මෙතන ඉන්න ඕන ටිකක් නෑ ඉතින්. මොකද අපි බස් 3ක ගියේ. එතකොට ඉතින් අපි බෙදිලා බස් 3ට වෙන් වෙලා තමයි යන්න උනේ. ඉතින් අපි උදේ 7 වගේ වෙද්දි පේර යුනිවර්සිටි එකට ආවා. මේ වීඩියෝ බස් එකේ ඉති ගත්තේව. අපි ඉතින් දැන් මේ ලස්සන බල පේර බූස් කැන්ටින් එකට තමයි ගියේ. ඉතින් අපි උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. ඉතින් මේ වෙලාවේ ස්පෙෂලි අපි පේර යුනිවර්සිටි එකත් මතක් කරන්න ඕන. මොකද අපේ මේ බස් ට්‍රිප් එකට යාළගෙනත් අපිට ලොකු සපෝට් එකක් හම්බුණා. ජපුර ලස්සනයිද? මේ ලස්සන. ඉතින් දැන් අපි මේ පේරේ ලස්සන තැන් පහු කරගෙන ඉස්සරහට යන ගම මේ ඉතින් ඔයාලා කවුරුත් දන්න අක්බර් පාලම වෙලාවකට හිතෙනවා ඉතින් යන්න පුළුවන් වෙලත් ඇයි පේරේ නොගිහින් ජපුරේ ආවේ කියලා. මොනා කියන්නේ ඉතින් දෛවයේ ලියවිලා තියෙන්නේ නැති ජපුරේටම වෙන්න. මම මේ පේරේ ආව පළවෙනි දවසේ නම් නෙමෙයි. හැබැයි මම හිතන්නේ මට කොච්චර ආවත් පේරේ එපා වෙන එකක් නෑ. संतान सुसुंदवटा हंतान सुलंग हनवा मंगाव रलती नगवा गंगाव සලි සලි එන වාද තේරුණාගිම්මානේ කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ රතු තොල් පෙති පාට ගෑවුනේ නෑ ආයේ සිහිනේ ඡායා පාරාලායේ සිනා නොබේ සිනා. ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ හයික් එකේ ෆස්ට් පාර්ට් එක කොහොමත් අපිට යුනිවර්සිටි එක මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් දැන් අපි මේ යන ගම මේ වෙලාවේ ඔයාලට තව කියන්න ඕන දෙයක් තියෙනවා. ඔයාලා බලනවා ඇති මගේ මේ වීඩියෝස් වල ඉස්සරහින් කැම් එකක් තරහා යන යාළුවා කවුද කියලා. එයා තමයි ඉතින් මගේ මේ vlogs දාන ඒවට වීඩියෝස් වල උපරිම සපෝට් එකක් දෙන යාළුවා. අත්තල්ලා දුරගෙවලා සිත්තිල්ලා දිනෙත් බැඳිලා අත්තල්ලා දුර
දැන් ඉතින් අපි මේ නගින ගම මේක අපි බැච් 4ක් එකතු වෙලා හරි සහයෝගයෙන් ගිය ලස්සන ගමන. මේ වෙලාවෙත් අපේ පිරිමි ළමයිව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. එයාලා ගෑනු ළමයිට මාරම සපෝට් එකක් දුන්නා. සමහර තැන් තිබ්බ අපිට නගින්න අමාරු අනික වැස්සත් එක්ක. ඒ වගේදී හැම අපි වල්ලන් ඒ තැන්වලදී එයාලට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපිට දුන්නා. ඉතින් මම හිතන්නේ බැච් එකක් විදියට ඒ වගේ ළමයි හම්බෙන්නේ යාළුවෝ විදියට අපි ගොඩක් වාසනාවන්තයි. ඉතින් දැන් අපි මේ යන්නේ ෆයින්ස් කැලේ මැද්දේ. ඒ හරියේදී පොඩි වැස්සක් වගේ ආවා. ඒක මේ රේන් කෝට් දාගෙන ඉන්නේ. ඒත් අපිට කරදරයක් වෙන විදිහට නම් වැස්ස නෑ මුළු ගමන පුරාවටම. ඇත්තටම මේ කැලේ මැද්දේ යන ටික නම් මාරම ලස්සනයි වටපිටාව. මේ ලස්සන පයින්ස් කැලේ පහු කරලා ගියාම අපිට ඊළඟට හම්බ වෙනවා බඹර කැලේ. අනේ හෙදිනම් ගත්ත වීඩියෝස් නෑ මන් ළඟ. සඳනාව දිනයක් පාසා ඒකේ විඳින කවියක් රෑ බොඳ පාට බිඳුවක් සීමා යයි සේති පද වැල්පෑ මාරුතේ හැමුවතින් හන්තාන මල් වේදුකින් පෙති කෙලෙහිලා යන සැනින් හිත් පරදෙනා යයි හෙමින් හන්තාන මල් නුඹ හිත වාගේ මහල් තන යන ආලේම දුටුවා පුණ්‍යමේ කල් හරගෙන පාදේ දුරක් ආයෙත් තවන් මන් තාම නොදනීමේ යන මාවත නිවැරදිදෝ ඉතින් හැම සුන්දර ගමනකටම අවසානයක් තියෙනවා කියලා මතක් කරන ගම අපි පල්ලෙහාට බහින්න පටන් ගත්තා. උලංකපොල්ලේදී අපි අපේ බැච් ෆොටෝ එක ගත්තා. මම වීඩියෝ එකේ අවසානට මේක දාන්න. ඉතින් පහලට බහිනවත් එක්කම හොඳට වහින්න ගත්තා. මං හිතන්නේ ට්‍රිප් එකේ හොඳම ටිකද කොහෙද මේ වහින ටික. මේ ඉන්නේ හොඳ පොසිටිව් මයින්ඩ් එකක් තියෙන ළමයි. මොකද වැස්ස කියලා ඒක කරදරයක් කියලා හිතන්නේ නැතුව කට්ටිය ෆුල් ආතල් එකක් ගත්තා ඒකෙනුත්. Hi, my fitness girls. Hi. ඉතින් කියන්න විස්තර දැන් අපි මොකද කරේ අද? ඉතින් අපි අද හන්තානේ නැගලා මේ බම් ඉන්නේ. අපේ ෆිට්නස් තාම 100%. 100%. ආයෙ පුළුවන් හන්තානයි. ආපහු හැරිලා යන්නකෝ තේත් යනවා. Bye. ෆිට්නස් තිබ්බට ඉතින් පොඩ්ඩක් ඩවුන් ඩූම් වෙලා උස්සයි යන්නත් උනා. මේ ඉතින් පොඩ්ඩක් මේ කකුළු ලුක් වෙලා ආසාවටත් එක්ක කට්ටිය උස්සයි යනවා. මේවා තමයි මම හිතන්නේ ඉතින් හොඳම මතක ට්‍රිප් එකේ. ඉතින් මේ අපේ ගමන අවසානම හරිය අපි මේ සඳගිරි සෑය පැත්තට බහින ගමන් හැන්දෑවේ 6 වගේ වෙද්දී අපිට පහළට එන්න පුළුවන් වුණා. ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕන අපේ අයියලා. මොකද යාලා මේ වෙද්දි මෙතනට ඇවිත් හිටියා. ඉතින් මේ ලස්සන ගමන ඕගනයිස් කරපු ඒ අයියලා කළ හැමෝටම
බැච් එකක් විදියට ලස්සනට මේ ගමන එකිනෙකාට හෙල්ප් කරගෙන යන්න උදව් වුණු අපේ ළමයි හැමෝටම thank you කියන හොඳ අවස්ථාවක් කියලා මං හිතනවා. පේනවනේ ඉතින් අපේ කට්ටියට අන්තානේ නැග්ග කියලා නෑ. අර උදේ තිබ්බ එනර්ජි එක එහෙමම තියෙනවා රෑ වෙද්දි. ඉතින් මං හිතන්නේ මේව තමයි අපිට දවසක මතක් කර කර කතා කරන්න hina වෙන්න තියෙන ලස්සනම මතක. ඉතින් අපි කැම්පස් එකට ඇති රෑ 10:00 වගේ වුණා. ඒ අද්දි අපේ අයියලා අපිට කැම ලෑස්ති කරලා තිබ්බා. ඒක ඉතින් ඒ වෙලාවේ හැටියට අපිට ලොකු දෙයක් වුණා. මොකද අපිත් ඉතින් දවල්ට කෑවට පස්සේ ආය කාලත් නැහැ බඩගියේ ඉන්නේ. අපි ආගිය පාරේ කෙලවර නෑ පේන මානේ දවසක මං හිතන්නේ හැමෝටම හම් වෙන්න ඕනේ මේ වගේ සීන්ස්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. ආයි වීඩියෝ එකකින් හම් වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න.